කොමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාත් ඒ වගේම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ජයන්ත ජයසේකර මහත්මයාත් සහ අනිකුත් මන්ත්‍රීවරු සම්බන්ධ කරගෙන ප්‍රවාහන මහා මාර්ග වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුවා මඩකලපු දිස්ත්‍රික්කයේ තුල. ඉතින් අපි ඒ කටයුත්ත සිදු කළේ ඊට සති දෙකකට පමණ කලින් මේ දිස්ත්‍රික්කයට මේ පැත්තෙන් තිබෙන ප්‍රධාන බස් සම්බන්ධව, පාරවල් සම්බන්ධව, දුම්රිය සම්බන්ධව, ඩ්‍රයිවිං ලයිසන්ස් සම්බන්ධව, ඒ වගේම වරාය සහ ගුවන්තොටුපළ සම්බන්ධව තිබෙන ප්‍රශ්න අපි ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඉවර වෙලා ඒවට අදාළ කරන පිළිතුරු යම් ප්‍රමාණයක් අපි අමාත්‍යාංශ මට්ටමේ සකස් කරගෙන දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සභාපතිතුමාගේ අවබෝධය මත තමයි මෙම රැස්වීම පැවැත්වුවේ. අපි සතුටු වෙනවා අද දිනේදී විශේෂයෙන්ම විශාල බස් ඉල්ලීමක් තිබුණා. ඒකෙදි අපිට පුළුවන් වුණා මේ ලබා දෙනවා කියලා අපි සහතික වුණා ලංගම් බස් රථ 38ක් පමණ අලුතෙන් ප්‍රතිසංස්කරණය කළා ඉදිරි මාස 3 තුලදී ලබා දෙන්නත්. ඒ වගේම රියදුරු සහ කොන්දොස්තර මහත්වරු විශාල හිඟයක් ලංගමට තිබෙනවා. ඒ 750ක් බඳවා ගන්න කොන්ත්‍රාත් පදනමින් ආණ්ඩුව අවසර දීලා තිබෙනවා. එයින් මඩකලපු දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ප්‍රමාණය විශේෂයෙන්ම රියදුරු මහත්වරු ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ වගේම මඩකලපු දිස්ත්‍රික්කයේ විශාල අවස්ථාවක් වෙන පාරවල සහ පාලම් සම්බන්ධව ඒක දැනට වෙන් කළ තියෙන මුදලට අමතරව අපි රුපියල් මිලියන් 250ක අමතර මුදලකුත් ලබා දුන්නා ඒ කුඩා පාලම් ගොඩනගන්න. ඒ වගේම විශාල යෝජනා දෙකක් මඩකලපු දිස්ත්‍රික්කයේ තිබෙනවා ඉදිකිරීම සම්බන්ධ එකක් තමයි කිරාන් කියන පාලම. ඉතින් අපි මේ පිළිබඳවත් මූලික ශක්තිය අධ්‍යයනය කරන්න එකඟතාවය පළ කරා. ඉතින් ඒ වගේම ගුවන්තොටුපළ පිළිබඳව රේල්වේ කටයුතු මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කළා. අපි සතුටු වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත්, ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුත්, ඒ වගේම ප්‍රාදේශ සභා නගර සභා සභාපතිලාත් සියලු දෙනාම සහභාගී වුණා. අපි හිතනවා අපි මේ ගත්ත තීරණ ඉදිරි මාස 3-4 ඇතුළතදී ක්‍රියාත්මක කළා මඩකලපු දිස්ත්‍රික්ක ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන්න.